ආයුබෝවන් සියලු දෙනාටම. කොකුස් නුසිෆෙරා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පොල් ශාකය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි භෝග අතරින් එකක් වන අතර බහුවාර්ෂික ශාකයක්. මේ පොල් ශාකයට මාරාන්තික පලිබෝධ හානියක් ඇති කරන කෘමියෙක් ලෙස අපට රතුකුරුමිනිය හඳුන්වන්න පුළුවන්. එය අපි පොල් වගාවේ රතුකුරුමිනි හානිය ලෙස හඳුන්වනවා. කොකනට් රෙඩ්වීඩ් ලෙස හඳුන්වන කෘමියාගේ විද්‍යාත්මක නාමය රින්කොෆොරස් ෆෙරිගිනේයස් වෙනවා. දිගින් සෙන්ටිමීටර් 36ක් වන අතර අඳුරට හුරු රතු පැහැයෙන් යුක්ත වේ. මෙම කෘමියාගේ උරහිසෙහි කළු පාට ලප දැක ගත හැකිය. මෙම කෘමියා සම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වන අතර බිත්තර, කීටයා, පිලවා හා සුහුඹුලා ලෙස අවදීන් අපට දැකගත හැකි වෙනවා. සුහුඹුලා ශාකයේ හානි වූ කොටස්වල බිත්තර දමන අතර ඒවා පිපිරි දින 3-5 අතර කාලයකින් කීටයන් නැති වෙනවා. රතුකුරුමිනියාගේ කීට අවස්ථාව ශාකයට හානිකර අවස්ථාව වන අතර කීටයා කඳේ අභ්‍යන්තර පටක කොටස් ආහාරයට ගෙන කඳ තුළම වැඩේ. කීටයාගේ හිස දුඹුරු හා ශරීරයේ ලා කහපාට වන අතර චලනයට පාද නොමැත. කීටයා දින 55ක කාලයකට පසු කෙඳිමය කෝෂයක සිය පිලා අවධිය ගත කරයි. පිලා කෝෂය පොල් පිති පොල් මුල් ආසන්නයේ දැකගත හැකි වෙනවා. ඉන් දින 30කට පමණ පසු පිලවා සුහුඹුලා බවට පත්වෙනවා. මෙලෙස වැඩුණු කෘමියාගේ ගැහැණු සතුන් පොල් ශාකයේ පැලුම් හා තුවාල මත බිත්තර දැමීම ආරම්භ කරනවා. මෙම කෘමියා ශාකයට හානි කළ බව හඳුනා ගැනීමට කඳට කන තබන විට ශබ්දය ඇසීම, අතු කහවීම, ගොබේ මැරී ඇලවී යාම හෝ කෙඳිමය කෝෂ හමුවීම යන ලක්ෂණ මගින් හඳුනාගත හැකි වෙනවා. කෘමි හානිය හඳුනා ගැනීමේ උපකරණය මගින්ද මෙය හඳුනාගත හැකි වෙනවා. රතුකුරුමිනියා බෝවීම වැළැක්වීමට හා මර්ධනයට පොල් පැල හොඳින් නිරීක්ෂණය කර පැලුම් හා තුවාල පිළිසකර කිරීම සිදු කළ යුතු වෙනවා. බිත්තර දැමීම වැළැක්වීමට නම් දැවි තෙල් හෝ සිමෙන්ති භාවිතා කිරීමට අපට පුළුවන්. ජල වහනය දියුණු කිරීම, ඉඩම පිරිසිදුව පවත්වා ගැනීම හා ශාක පිළිබඳව අවධානය යොමු කිරීම මගින් මෙම හානිය වළක්වා ගන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය කඳට එන්නත් කිරීම මගින්ද මෙම කෘමි හානිය සාර්ථක ලෙස පාලනය කරගත හැකිය. මීට අමතරව රතුකුරුමිනියා මර්ධනය කිරීමට වර්තමානයේ ඉතා සාර්ථක ක්‍රමවේදයක් ලෙස අපිට පෙරමුණ උගුල හඳුන්වන්න පුළුවන්. ලීටර් 5ක් පමණ ධාරිතාවයෙන් යුතු රතු පැහැති භාජනයක් ගෙන එහි පියන ආධාරකයක් මගින් අඟල් 3ක් පමණ උසින් සවි කරගත යුතු වෙනවා. එය තුළට සීනි හෝ සබන් මිශ්‍රණයක් දමා නොගෑවෙන සේ කම්බියකින් පෙරමෝණය සවිකර ක්ෂේත්‍රයේ තැබීම මගින් මෙම කෘමියා සාර්ථක ලෙස පාලනය කරගත හැකි වෙනවා.